සංඝං සරණං ගච්ඡාමි. Tutiyampi buddhang saranang gacchami. Tutiyampi dhammang saranang gacchami. Tutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Pāṇātiපාතා vēramaṇī sikkāpadang samādhiyāmi. Adinādānā vēramaṇī sikkāpadang samādhiyāmi. Kāmesu miccācārā vēramaṇī sikkāpadang samādhiyāmi. Musāvādā vēramaṇī sikkāpadang samādhiyāmi. Surāmērā majjapamā daṭṭānā vēramaṇī sikkāpadang samādhiyāmi. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Hayubbana jaranta vinasa maddana ha samyoga viyoganta ha matanta sajivakātīti. Shraddha buddhi sampanna karunika ශෝකාකුලියු බෞද්ධ පින්වතුනි, මේ පින්වත් පිරිස එකතු වෙලා කතඤ්ඤෝ කටවේදී පුබ්බලෝ දුර්ලභෝ ලෝකස්මි කියන බුදු වදනට අනුව කෙලෙහි ගුණ සැලකීම් වශයෙන් මීට දින කිහිපයකට මත්තෙන් පරලෝසපත් වන්ට යෙදුණු සදාදරණීය පියතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සිදු කරනු ලබන පළවෙනි පින්කම තමයි මේ 7 දවසේ පින්කම. ඒ නිසා බිරිඳ වන ජී සුනීතා මහත්මිය මූලිකත්වයේ තබාගෙන ඒ.ජී. සුලානි ලතිකා දියණියක්, ඒ.ජී. හර්ෂණී දියණියක්, ඒ.ජී. කල්පිකා මනෝරි විදේශගතව සිටින දියණියක්, ඒ වගේම එම දියණිවරු 3 දෙනා විවාහ වෙලා සිටින බෑනාවරු 3 දෙනා ප්‍රධානත්වයේ තබාගෙන අවශ්‍ය කරන ඥාති හිතයිෂී සියලු දෙනා, ප්‍රදේශවාසී සියලු දෙනා, ගම්වාසී සියලු දෙනා හිතවත් අය එකතු කරගෙන තාත්තට පින් අනුමෝදන් කිරීමේ
මාහගේ උතුම් කාර්යයයි මේ අවස්ථාව තුළ සිදු කරනු ලබන්නේ. ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් මේ ලෝක ධාතුවට පහළ වෙච්ච සත්වයා වෙත පසළ මහා කරුණාවෙන් ධර්මාන සමයේ ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. මාතා පිතුම්නම් අදිවචනං කියන තැන අම්ම මූලිකත්වයේ තාත්තා දෙවෙනි තැන, ඒ වගේම බ්‍රහ්මාති මාතා පිතරෝ කියන තැනත් අම්ම මූලිකත්වයේ තාත්තා දෙවෙනි තැන, මාතා පිතා දිසා පුත්වා කියන තැනත් අම්ම මූලිකත්වයේ තාත්තා දෙවෙනි තැන. ඒ නිසා උන්වහන්සේ ගීයන්ට දේශනා කොට වදාළ සෑම සූත්‍ර දේශනාවකම අම්මට මූලිකත්වය දෙන්නත් තාත්තට දෙවෙනි තැන දෙන්නත් ක්‍රියා කළා. ඒ බුදුන් වහන්සේ මව් කෙනෙකුගේ ගුණය සහ පිය කෙනෙකුගේ ගුණය හොඳින් දන්න හඳුනන නිසා තමන්ගේ මෑණියන් තමන් ඉපදිලා 7 දවසක් යද්දී කලුරිය කලම් පස්සේ මහා ප්‍රජාපති ගෞතමිය තමන් ආරක්ෂා කළා, තමන් පෝෂණය කළා, රතුරුදුරය කිරි කරලා බෝසත් කුමරාට පෙව්වා. ඒ ගැන සලකා බලා බුදුහාමුදුරු කෘතවේදීත්වයේ සලකමින් තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මහා මායා දේවියට කටයුතු කළාseම මහා ප්‍රජාපති ගෞතමී දේවියට උන්වහන්සේ තමන්ගේ කෙළගුණ සැලකීම් දැක්වුවා. පියතුමන්ට කෙළෙහිගුණ දැක්වීම වශයෙන් බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දක් ගියපු තැන, වසරක් ගියපු තැන එළමුණු වෙසක් පුර 15ක් පොහොව දවසේ දසදහසක් වූ මහරහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගිය සම්බුද්ධ ශාසනයේ සියලු රහතන් වහන්සේලා කැටිව දඹදිව් තලයේ ඒකාලෝක කරමින් තමන් ඉපදුණු ජාත භූමිය වන කිඹුල්වත් පුරයට කසාවතින් සැරසෙමින් බුද්ධ ප්‍රමුඛ මහ සංඝරුවන වැඩම කරලා තමන්ගේ පියතුමන් වන සුදෝම් රජතුමාට කෙළෙහිගුණ සැලකීම් වශයෙන් ධර්මයේ දේශනා කරන්නට කටයුතු කළා. ඒ නිසා බුදුහාමුදුරු තරම් අම්මගේ තාත්තගේ ගුණ දන්න කවුරුත් නැහැ. ඒ නිසාමයි බුදුහාමුදුරු සෑම සූත්‍ර දේශනාවකම අම්මට මූලිකත්වයේ දීලා තාත්තට දෙන්න ක්‍රියා කළේ. අම්මාවරු තාත්තාවරු කියලා කියන්නේ අපේ ලෝකේ නිර්මාණය කරන දෙපළ. මව සහ පියා දෙදෙනා ඔබව පෝෂණය කරන්න, ඔබව නිර්මාණය කරන්න කොයිතරම් වේසුනාද කියලා දන්නේ පන්සලේ බෝධිය. ඔබව මේ ලෝකයට බී කරන්නට සුරතල් බෝසත් දරු පැටියෙක් මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අම්මා කරපු තාත්තා කරපු ප්‍රාර්ථනාවන් දන්නේ පන්සලේ ආම්දුරු වැටියට විහාරස්ථානවල පොඩි ආම්දුරු ලොකු ආම්දුරු මොකද බෝධි පූජාවන් තියන පන්සල් වලට එනවා මට දරුවෙක් නැහැ. නිසා දරුවෙක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශ්‍රී මහා බෝධියට, රුවන්වැලි සෑයට, කතරගම පුදබිමට, ලංකාවේ නොඑක් වෙහෙර විහාරස්ථාන වෙත ගිහිල්ලා ඉල්ලන්නේ මට දරු පැටියෙක් ලැබේවා කියන ප්‍රාර්ථනාව. එහෙමයි ඔබ මේ ලෝකයට බිහි වුණේ. එහෙම නැතුව අම්මගේ තාත්තගේ ඕනෑ එපාකමකට එහෙම නැත්නම් ඒ වෙනත් හේතුන් මත නෙවෙයි කියන කාරණාව අපි තරයේ සිහිපත් කරගන්න ඕන. ඒ නිසා පුංචි කාලේ ඉඳලා මව කුස පිළිසිඳගත් දවසේ පටන් දසමසක් අම්මා තමන්ගේ කුස තුල පෝෂණය කරලා දරුවා බඩ පලාගෙන එළියට ආපු දවසේ පටන් ඒ දරුවා පෝෂණය කරන්නට තාත්තාවරු මහ රැකවරණයක් ගත් තාත්තාවරු සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ තාත්තාවරු කරපු කාර්යභාරය නිසා තමයි මේ ලෝකේ ඔබව ආරක්ෂා වුනේ.
තමන්ගේ කුටුම්බය ආරක්ෂා කරන්න, තමන්ගේ දරු පවුල ආරක්ෂා කරන්න, තමන්ගේ දරුවන්ට හරියට අඳින්න ටික දෙන්න, කන්න ටික දෙන්න, අධ්‍යාපනය දෙන්න. ඒ තාත්තාවරු ගත්ත වෙහෙස නිපමණයි කියලා කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ බඳු තාත්තා කෙනෙක් දూరు තුන්දෙනෙක් මේ ලෝකෙට ජනිත කරලා ඒ අම්මා සමග එකතු වෙලා මේ දරුවන් සමාජානුයෝජනය කිරීම, හොඳ පුරවැසියන් බවට පත් කිරීමේ මහඟු ව්‍යායාමයේ දරපු ඒ දරුවන් තුන්දෙනා මේ ලෝකයට සමාජයට හොඳ දරුවන් බවට පත් කිරීමේලා පුරෝගාමීව කටයුතු කළ පියෙකුගේ අභාවය තමයි ගිය සතියේ සිදු වුණේ. ඒ නිසා සත්පුරුෂ පිය කෙනෙක් එතුමා ඒ පැමිණිච්ච හාමුදුරුවරු ඒ පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. කණංකේ ගම්මානයේ සියලු පිරිස මේ ආගමික උත්සවයට, අවමංගල උත්සවයට සම්බන්ධ වුණා. එතුමාගේ ජීවිතයේ කොහොම එකක්ද කියන කාරණාව අපට තේරුම් ගියා. ඒ නිසා මගේ පින්වතුනි, ඔබ හැමදෙනාම බොහොම සත්පුරුෂ ක්‍රියාවක් මේ සිදු කරනු ලබන්නේ තමන්ගේ පියතුමන් මිය පරලොව ගියපු අවස්ථාව තුළ මේ ලෝකයේ කවුරුවත් ඒ තාත්තට පින් දෙන්නේ නැහැ. මේ ගමේ කවුරුවත්, ඔබේ ගමේ කවුරුවත් ඒ තාත්තට පින් දෙන්නේ නැහැ. ලේ ඥාතීන් තමයි පින් දිය යුතු වන්නේ. ඒ නිසා හැමදෙනාම එකතු වෙලා මේ අවස්ථාවක් බවට පත් කරගෙන හත් දවසේ පින්කම විහාරස්ථානයට ගිහිල්ලා ආරාධනාවන් සිදු කරලා, අපට ආරාධනාවන් සිදු කරලා මේ කටයුත්ත හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය කරන ඉඩහසල විවෘත කරලා තියෙනවා. ඒ නිසා ධර්මානුශාසනාවක් පවත්වලා හෙට උදෑසන සංඝගත දක්ෂිනාවක් සාමික නාමෙන් පූජා කරලා මේ පින්කම හත් දවසේ පින්කම් මාලාව අවසන් කිරීමටයි මේ අත්ංග බලාපොරොත්තුව. ඒ නිසා මේ නිවසියන් පිළිබඳව, නිවසේ ජීවත් වන ඇත්තන් පිළිබඳව, මේ පිරිස පිළිබඳව මා අවසාන හෝරාවේදී සඳහන් කරන්නම්. ඒ නිසා බණහන මොහොතක් බැවින් ඔබ මේ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න ඕන. මේ හොඳින් ශ්‍රවණය කරන්න නම් අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙන්න ඕන. හැමදාම රාත්‍රියක බණකට යන හාමුදුරු කෙනෙක් හැටියට හොඳ අවබෝධයක් තියෙනවා බණ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන කාරණා. හැමදාම බණකට වඩිනවා. ඒ බණ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එක තීරණය වෙන්නේ ඇතුළේ ඉන්න පින්වත් ඇත්තෝ මත නෙමෙයි. ඇතුළේ ඉන්න පින්වත් ඇත්තෝ 100ද 200ද 300ද 400ද හැමෝම පාලනය කරගෙන බණ කියන්න පුළුවන් මට. හැබැයි එළියෙන් නැත්තම් එන් තමයි හැමදාම කරදරය ඇති උනේ. ඒ නිසා දැන් නැති වුණාට තව පැය භාගයක් විතර යනකොට ගමේ ජනතාව ඥාති හිතයිශී බොහොමයක් මේ නිවසට පැමිණේවි. ඒ නිසා එළියේ ඉන්නවා නම් යම් කිසි කෙනෙක් ඒ අයට නිහඬ වෙන්න කියන කාරණාව සිහිපත් කරලා මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබගේ වගකීම දරන්න කියන කාරණාව සිහිපත් කරනවා. ළඟ තියෙනවා නම් ජංගම දුරකථන ඒවා ඔෆ් කරගන්න, රෙකෝඩ් කරනවා නම්, වීඩියෝ කරනවා නම් හැර වෙනත් දේවල් වෙනත් ජංගම දුරකථන ඔෆ් කරගන්න. මොකද ඕකේ හඬ ඇහෙනකොටම බණ පැත්තකට යාවි. ඕකේ හඬ තමයි හැමෝම මනසින් ග්‍රහණය කරන්න. ඒ නිසා හිමින් සැරේ ෆෝන් අරගෙන විනාඩි කිහිපයක් ඇතුළත ඔෆ් කරගන්න. නිදාගන්න නැතුව බණ ටික අහන්න. ඔන්න ඔය කියන කාරණා ටික සිහිපත් කරමි අපි ධර්මානුශාසනාවට යොමු වෙමු. ධර්මදේශනාවට මාතෘකා කොට වදාළේ බුදුහාමුදුරු දේශනා කොට වදාළ ගාථා ධර්මයක්. මතකයිද ගාථාව? හාමුදුරු කෙනෙක් බණ කියනකොට වැදගත්ම දේ තමයි අහන් ඉන්න ඕනේ ගාථාව ධර්මදේශනාවට මාතෘකා කරන්න මොකද්ද කියන කාරණාව. නමස්කාරය කොහොමත් හාමුදුරු කියනවා ඒ තුනුරුවන්ට වන්දනා කරන්න නමස්කාර කළා තමයි පටන් ගන්න. දේවතාරාධනාව කරනවා. හැබැයි හත් දවසේ ධර්මදේශනාවකට දෙවියන්ට ආරාධනා කරන්නේ තේරවාදී සම්ප්‍රදාය මත. ඒව නෙවෙයි අපි අවධානය යොමු කරන්න ඕනේ අද හාමුදුරුවෝ බණට කියන්නේ මොකක් ගැනද? එහෙනම් මාතෘකාව කළ ගාථාව ඔබ මතක තියාගන්න ඕන බණකදී. මීට කලින් අහලා තියෙනවද? ආපු නැති එකක්ද? ඒ පාඨය හරහා ඔබ තේරුම් ගන්නවා
මීට කලින් මේ ගාථා මම අහලා තියෙනවා මේ ආශ්‍රිත ධර්ම දේශනාවක් මම ශ්‍රවණය කළා තියෙනවා කියලා කෙනෙකු ඒක අහලා නැත්නම් හොඳින් අහන් ඉන්න ඕනේ මේ කරුණු හොඳින් මතක තියාගන්න නම් ධර්ම දේශනාවට මාතෘකා කොට වදාළේ බුදුහාමුදුරු දේශනා කොට වදාළ ගාථා ධර්මයක් ගාථාව තමයි හායොබ්බනා ජරා අන්තා හා විනාසා මහත්තනා හා සංයෝගා වියෝගන්තා හාමතන්තා සජීවකා ගාථාවේ පළවෙනි පාදය තමයි හායොබ්බනා ජරා අන්තා මේ ගාථා විස්තර කරන්න කලින් මම පුංචි කරුණු කීපයක් ඔබට කියනවා බුදුහාමුදුරුවෝ මේ ගාථාව හරහා දේශනා කොට වදාළේ මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති ධර්මතා හතරක් පිළිබඳව මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති ධර්මතා හතරක් පිළිබඳවයි කිව්වේ මොකද වෙනස් වෙන්නේ නැති ධර්මතා කියන්නේ ඒ කියන්නේ ධර්මතා කියන වචනේ තේරුම ඔබ විග්‍රහ කළොත් දැන් අපි කියනවා අටලෝ දහම අටලෝ දහම කියන්නේ මොකද්ද අපිට අටලෝ දහම මතක් වෙන්නේ කරදරයක් වුණොටින් විතරයි හැබැයි ලාභත් අටලෝ දහමට අයිති අලාභත් අටලෝ දහමට අයිති යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක ඒවත් අටලෝ දහමට අයිති එහෙනම් අෂ්ටලෝක ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ හැම කෙනෙකුටම උරුම ධර්මතා අන්න ඒ වගේ ධර්මතා හතරක් ධර්මතාවක් තව ටිකක් විග්‍රහ කළොත් කඳු මුදුනකින් පටන් ගන්න ගඟක් දිය පහරක් ගඟක් වෙලා එළ පහරක් වගේ ඇවිල්ලි ඉවරලා ගඟක් වෙලා මහා මුහුදට ගලා බහිනවා බලක්වන්න පුළුවන්ද බලක්වන්න බෑ ඒක කවදාවත් උඩට ගලනවද උඩට ගලන්නේ නැහැ එහෙනම් ඒක මොකද්ද ධර්මතාව වෙනස් වෙන්නේ නැත්නම් ධර්මතාව නොවෙනස්ව පවතිනවා නම් ඒක ධර්මතාවක්. බුදුහාමුදුරු උත්පත්තිය බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබනකොට සිදුවන සුවිශේෂී වැදගත්කම් ටිකක් තියෙනවා. සිදුවන දේවල් මොනවද ඒවා? සත්පියුම් පිපීම, උණුදිය සිසිල් දිය දහරා වැටීම, සත්පියුම් මත බෝසත් කුමරු වැඩම කිරීම දබරගිල්ල අහසට ඔසවා අග්‍රෝහමස්මි ලෝකස්සාදී පාඨයන් කීම පොළොව දෙදරා යාම බුදු උපත සැලවීම අපායගිනි නිවීම අපි විහිළුවකට ලක් කළ තියෙන සමහර ඇත්තෝ නොදැනුවත්කම නිසාම පව් පුරව ගන්නවා මොකක් සම්බන්ධයෙන්ද අපිට හිතන දේ අපි කල්පනා කරන්නේ එහෙම වෙන්න බෑනේ කියලා අපිට හිතන දේ අපි කල්පනා කරනවා අපේ පු탁ජන මනසින් මතක තියාගන්න පු탁ජන මනසින් අපි කල්පනා කළාට ඒවා ධර්මතා ලෝකේ සිදුවන බුදු කෙනෙකු ලෝකයේ පහළ වෙන්නේ කල්ප ගණනාවකට පස්සේ බෝසත් කුමරෙක් උපදිනකොට සුවිශේෂී වශයෙන් සිදුවන ක්‍රියාවලියක් තමයි ඒ ඉබේ සිදුවන ධර්මතා එහෙනම් උඩ ඉඳලා බිය කඳුරකින් පටන් ගන්න මාමෝදට ගංගාවක් ගලා වසින්නේ යම්සේදේ ධර්මතාවක් නම් බෝසත් කුමරෙකු උපදිනකොට ඒ සිදුවීම ධර්මතාවක් වෙනස් කරන්න බෑ. ඒ නිසා පින්වත් ඔබ මතක තියාගන්න අන්නේ වගේ ධර්මතා හතරක් පිළිබඳවයි මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති ධර්මතා හතරක් පිළිබඳවයි බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ. පළවෙනි එක හා යොබ්බනා ජරාන්තා යොබ්බනා කියන්නේ හා කියන්නේ ඒකාන්තේ යොබ්බනා කියන්නේ යෞවන භාවයන් යොබ්බනා කියන්නේ යෞවන භාවයන් ජරා කියන්නේ දි รา යෑමකින් අන්තා කියන්නේ කෙලවර වෙනවා දැන් හොඳට අහන් ඉන්න ඕනේ අහන් හිටියත් තේරෙන්නේ නැහැ නිදා ගන්න බෑ හොඳේ දැන් අපේ ගමේ ඇත්තෝ නම් දන්නවා හාමුදුරුවෝ බණ කියද්දි නිදාගත්තොත් වෙන දේ දැන් අපේ දේශනා අහපු නැති පිරිසක් අර කලංක ප්‍රදේශයෙන් ආපු ඇත්තෝ මෙතන ඉන්නවා ඒ ඇත්තෝට මේක අලුත් වෙන්න පුළුවන් ඒ නිසා ඒ ඇත්තෝ වැඩි නිසා මම මේ කියන්නේ දෝෂයක් නෙවෙයි ඒ නිසා
ඔබගේ ඇස්පිය වෙන්නේ නැති වෙන්න බලන ටික මං කියනවා. ඔබ හොඳින් අහන් ඉන්න ඕන. සමහර වෙලාවට එළිය වෙනකම් වෙන්න පුළුවන්. එළිය වෙනකම් වෙන්න පුළුවන්. ඒකට කොහොමද හඳුන්නේ හෙට උදේ දාමු යන්නේ? ඔව්. නෑ පැය එකමාරක් බණ කියලා මං යනවා. හතට මං ආවේ දැනුත් 7:00මාරයි. තව පැයක් බණ කියලා මං යනවා. ඒ නිසා හායොබ්බනා ජරාන්තා සියලු යෞවන භාවයන් කෙලවර වෙන්නේ ජරාවකි. ජරාව කියන්නේ දි รา යාමකි. කොහෙන්ද දි รา යාම පටන් ගන්නෙ? කෙනෙක් කියන්න පුළුවන් ඉපදුම් දවස් කියලා නෑ. ඉපදුම් දවස් ඉඳලා නෙමෙයි දි รา යාම පටන් ගන්නෙ. කොතනින්ද? අම්මගේ කුසේ කරලයක් වෙලා පටන් ගත්ත දවස් ඉඳලා. කොහොමද දරුවෙක් ඉපදෙන්නේ? माता उतनी होती माता पिता सन्निबद्धिता होती गंधब्बो पट्टिपट्टितो होती मव ऋतुये युतुයි මව සාපියා කායික වෙකතු යුතුයි ගන්ධබ්බේ කටගත යුතුයි ඔය තුන මත කලලයක් දී වෙනවා අපි දන්නවා විද්‍යාවේ විද්‍යාත්මක වචන දෙක තමයි මවගේ ඩිම්බත් පියාගේ ශුක්‍රාණු දෙක එකතු වෙන සමவாயෙන් කෝටි සංඛ්‍යාත සෛල අතරින් එකක් යනවා කොහෙටද ගර්භාෂයට අම්මා සතුරු වෙනවා තාත්තා සතුරු වෙනවා මගේ දරුවා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ පස්සේ සිදුවන සියලුම දේවල් හේතුඵල වාදී වන වෙන්නේ ආයි දරුවා විහි වෙනකම්ම හේතුඵල වාදීව තමයි කුසේ සිදු වෙන්නේ අපි ඕනනම් කරાવી අම්මා කරાવી මොකද්ද දරුවට වරදක් නොවන ආකාරයට ආහාර ටික ගනි උෂ්ණාධික ආහාර ගන්නෑ ඇලේට ඉන්නේ දුවන්නේ නැහැ නේ එහෙමනේ ඒම ආරක්ෂා කරනවා. හැබැයි ඇතුලේ මොකද වෙන්නේ? ඇතුලේ වෙන්නේ පඨමං කලලෝ හෝති කලලා හෝති අබ්බුදා ජායති පේසේ නිබ්බත්ති ගණෝ ගණාපසාකා ජායන්ති කේසාලෝමා නකාපිච. පඨමං කලලෝ හෝති මුලින්ම කලලේ. කලලේ ඒ කලලේ හටගන්නේ තින්නම් සුවි කියලා කියනවා මකුණු දැල් තුනක් එකට වෙරලා මකුණු දැල් කියලා කියන්නේ අර දැල කියලා කියන්නේ එකම නූලක් වගේ එකක් ඒ තුනක් එකට වෙරලා තල තෙල් එකක බහලා හත් පාරක් ගැසුවම් පස්සේ ඉතුරු වෙනවද බිඳුවක් අන්නේ වගේ චූටි ප්‍රමාණය තමයි කලලය කියන්නේ මේ කලලය කුස තුල හැදෙනවා ඒ කලලේ ඊට පස්සේ මොකද වෙන්නේ කලලෝ හෝති අබ්බුදා මුලින්ම කලලය හෝති අබ්බුදා කලලය අබ්බුදයක් බවට පත් වෙනවා අබ්බුදේ කියන්නේ මොකක්ද මස් සෝදපු වතුර වගේ වෙන්නේ මස් සෝදපු වතුර වගේ මේ කොහෙද අම්මගේ කුස ඇතුලේ කලලාවති අබ්බුදා ජායති පේසේ ඊළඟට පේශියක් බවට පත් වෙනවා මේක සති කීපයක් ඇවෑමෙන් අබ්බුදේ පේශී නිබ්බත්ති ගණෝ පේශී ගණයක් බවට පත් වෙනවා ගණාපසාකා ජායන්ති ගණී ප්‍රශාකා දී කරනවා ඔළුව අධික කකුල් දෙක ආදී වශයෙන් ගණාපසාකා ජායන්ති කේසාලෝමාන කාපිතෙන් පස්සේ තමයි කෙස් ලොම් නිය දත් ආදී වශයෙන් බිහි වෙන්නේ එතකොට අම්මයි තාත්තයි මොකද කරලා තියෙන්නේ? අම්මයි තාත්තයි දෙදෙනා තමයි ඒකේ මූලිකත්වයේ ගත්තේ. හැබැයි හේතුඵලවාදීව කුස ඇතුලේ එක වුණා. ඒකට වැඩෙන්න පටන් ගත්තේ කොතනින්ද? අපි වයසට යන්න පටන් ගත්තේ ජරාවට පස් වෙන්න පටන් ගත්තේ කොතනින්ද? ඉපදුනන් පස්සේ ඊට කලින්ද? කුසේ කලලයක් වෙලා හටගත්ත තැන් පටන් අපි වයසට යන්න. පැහැදිලිද? නේ වයසට යන ඊට පස්සේ එනවා මොකද්ද කුස පලාගෙන එනවා එළියට දරුවා ආයි එන්නේ බා කියන්න බෑනේ එක්කෝ ස්වාභාවිකව බිහි වෙනවා එක්කෝ පලලා ගන්නවා දරුවා නේ ඊට පස්සේ බිලිදෙක් හැටියට මුලින්ම උපදින්නේ බිලිදෙක් හැටියට ඉපදුනහම මොකද වෙන්නේ බිලිදෙක් හැටියට ඉපදුණු ගමන් එයාට ශක්තිය තියෙනවද? වෙන සත්තුන්ට නම් ශක්තිය තියෙනවා. කැලෙන්න සත්තුන්ට හැබැයි මිනිස්සු පැටියට එහෙම ශක්තියක් නැහැ. මාස 3ක් යනකම් ඔළුව අල්ලගෙන අම්මා මොකද කරන්නේ? ඉන්නේ නේ ඔළුව අල්ලගෙන වඩාගන්නේ ඔළුව අල්ලගෙන මොකද මෙන්න මේ සුසුම්නාවනේ ශක්තිමත් නැහැ මස් කැටියක් තියෙන්නේ ඒක හයි වෙන්න ඕන ශක්තිමත් වෙන්න මාස 3ක් යනකම් මොකද කරන්නේ අම්මා අර දරු පැටියව වඩාගන්නේ ඊට පස්සේ නම් මේක ශක්තිමත් වුණාන් පස්සේ මේ මුස්සල උඩ දානවා එතකන් ඔළුවත් අල්ලගෙන තමයි වඩාගන්නේ අර අම්මා
දැන් ඔන්න ඔය ඇත්තෝ කවුරු හරි නිදාගත්තොත් මට රැට නිද යන්නේ නැහැ. හොඳයි. නිදා ගන්න බෑ. ඒ නිසා නිදා ගන්න බෑ. නිදාගත්තොත් මේක වැඩේ අවුල් යනවා. ඒ නිසා තමන් උත්සාහයෙන් මේක උත්සාහ කරන්න ඕන නිදා ගන්න නැතුව ඉන්න. නිදා ගන්න නැති ඇත්තෝ බණ ටික අහන ඇත්තෝ මට හොඳටම තේරෙනවා. නැති ඇත්තොත් මට තේරෙනවා. ඒ නිසා අහගෙන ඉන්න හොඳට. හරි. ඒ නිසා ඉපදුනන් පස්සේ මොකද කරන්නේ? අපේ ඇත්තෝ අන්න ඥාති විශේෂයෙන් දරුවෙක් බිහි වෙච්ච ගමන් අම්මට තියෙනවනේ මොකද්ද නිදහස. මොකක්ද තියෙන නිදහස? අර වේදනාව නේද? සතියක් මාස දෙකක් විතර යනකම් අර වේදනාව තියෙන ඔපරේෂන් එකේ වේදනාව තියෙනවා. ඒ නිසා අම්මට ඕනේ සෑහෙන වැඳුමක් නැගෙන ඉන්න. සෑහෙන දරුවත් එක්ක තුරුළු වෙලා ඉන්න. අර කුසෙන් දීවන වේදනාව දුරු වෙන්නේ අම්මගෙන් මොකින්ද? අර වේදනාව දුරු වෙන්නේ අර පොඩි එක ඇඬුවොත් විතරයි. කුසෙන් බීවනකොටම අඬාගෙන හැමෝම කවුවත් hina වෙලා ඉපදින්නේ නැහැ. hina වීගෙන උපදිනවද කවුවත්? නෑ කිසිම කෙනෙක් hina වීගෙන උපදින්නේ නැහැ. දරුවා බිහි වෙන්නේ අඬාගෙනම තමයි හැමෝම උපදින්නේ. දරුවගේ අඬන හඬ ඇහෙනකොට තමයි අම්මගේ හිත සතුටුනේ. කිරි එරෙන්නේ එතකොට. ඊට පස්සේ එහෙම දරුවා ඉපදිලා දින කිහිපයක් යනකොට ගෙදරට එක්කන් ආවන් පස්සේ ඔන්න එනවා ඥාතීන් සියලු දෙනා අසල්වාසී සියලු දෙනා වට්ටක්ක පුහුල් සබන් ගැට අරගෙන. ඉස්සර නම් වට්ටක්ක පුහුල් දැන් සබන් ගැට. එනවා. මම නම් කියන්නේ 3 මාසයක් යනකම් ඉන්න එපා. ඒ මොකද අර අම්මට නිදහසේ ඉන්න ඕන දරු පැටියත් එක්ක. අනිත් එක ආවන් පස්සේ මොකද වෙන්නේ? ආවන් පස්සේ අර පොඩි කෙනා ගන්නවා අතට. අරගෙන ඉවර වෙලා ඉඹිනවා. විස බීජ. දරුවගේ ඇඟේ. විවිධ ලෙඩ තියෙන අය ආදරයට තමයි එන්නේ. ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ආදරේ පෙන්වන්න දරුවගේ ශක්තිමත්, කය ශක්තිමත් වුණාම, මනස ශක්තිමත් වුණාම මාස 3කින් පස්සේ ආවට කමන්නේ නැහැ. එතකන් එන්න එපා. මම මේ කියන දේවල් බොරු දැක්කද? පැහැදිලි කරගන්න මේ ඒ කියන්නේ ආදරයට එනවා තමයි. හැබැයි ඊට වඩා හොඳයි අර එහෙම එනවා. මාස 3කින් පස්සේ හැබැයි නෑවිත් නම් ඉන්න එපා. අනිවාර්යෙන් එන්නේ. හරි. එහෙනම් කිංගතුණි ඊට පස්සේ බිලින්දෙක් වෙලා බිලිඳුවිය පහු වෙනවා ළමාවිය. නේ? ළමාවිය. ඊට පස්සේ ළමාවිය මොකද්ද? නවයෝන්විය. ළමාවිය, බිලිඳුවිය, නවයෝන්විය බිලිඳුවිය, ළමාවිය, නවයෝන්විය, ඊට පස්සේ යෝන්විය, ඊට පස්සේ තරුණවිය, ඊට පස්සේ මැදිවිය, ඊට පස්සේ මහලුවියට කලින් තියෙනවා. ඔව් වියවල් තියෙනවා. දැන් මෙතන ඉන්නේ නැත්තොන්ගෙන් බිලිඳුවියේ කවුරුත් නැහැ මෙතන. බිලිඳුවියේ කවුරු හරි ඉන්නවනම් කාමරයක් ඇතුලේ කුංචි දරුවා වඩාගෙන ඉඳි ඉදි කරවල අම්මා එතන ඇති. මෙතන ඉන්නේ සේරම බඩ ගන්න දරුවෝ නෑනේ. බඩ ගෑව මිට අවුරුදු විතර කලින් නේ චුටි බබා. අවුරුදු දෙක විතර කලින් බඩ ගන්නෑ. දැන් ඒ කාලේ අර ෆොටෝ එහෙම ගහලා බලන්න තියෙන මුංජි කාලේනේ. ඒව බලන්න පුළුවන් තව ටිකක් ලොකු වෙනකොට මම පොඩි කාලේ හිටපු විදිය. හරි. එතකොට මොකද උනේ? ක්‍රමක්‍රමයෙන් මවගේ කලලය පටන් ගත්ත දවසේ ඉඳලම මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අපි වයසට යනවද නැද්ද? වයසට යන්න. දැන් මේ අතන් තියෙන ප්‍රශ්නේ හාමුදුරුවෝ කියන දේවල් වලට hina වෙන්නත් ඕන. hina වෙන්නත් බෑ මොකෝ මේකේ 7 දවසේ බණක් නිසා. ඒ ප්‍රශ්න තමයි තියෙන්නේ. එහෙමක් නැහැ අනිත්‍යතාව ගැන කියලා දෙන්නේ. එතකොට මේක සාමාන්‍ය සුහදව අපි අමුතු සතුටක් දරන්න ඕනෙත් නෑ, අමුතු දුකක් දරන්න ඕනෙත් නෑ, මවාගෙන ඉන්න ඕනෙත් නෑ. ඒ නිසා මේක හොඳට අපි මේක සිදු කරමු. ඒ නිසා පියශීලීව අහගෙන ඉන්න කියන කාරණා ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? ওই සියලු දේවල් පහු කරලා අපි ජරා ජීර්ණත්වයටපත් වෙනෝනේ. විවාහ වෙච්ච දවසේ, බිනිදා ඉපදිච්ච දවසේ පුදුම සතුටක් අම්මට, පුදුම සතුටක් තාත්තට. විවාහ වෙච්ච දවසේ දරුවා, පිරිමි දරුවා හෝ කාන්තාර දරුවා දෙන්න විවාහ වෙච්ච දවසේ පුදුම සතුටක් අම්මටයි තාත්තටයි. මැරිච්ච දවසට පුදුම වේදනාවක් දුකක්.
ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හා යොබ්බනා ජරාන්තා සියලුම යෞවන භාවයන් කෙලවර වෙන්නේ ජරාවකි. සියලු යෞවන භාවයන් ඒක පින්වතුනි අපේ ජීවිතවලටත් එකයි, සජීවී ජීවිතවලටත් එකයි, අජීවී ජීවිතවලටත් එකයි. මේ ලෝකේ ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ, මේ ලෝකය සියලුම ආකාරයෙන් බිඳෙනවා කැඩෙනවා. මේ ආකාරයේ ස්වභාවයක් කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ නිසා. එනිසා පින්වතුනි තරුණ තරුණියෝ හිතන් ඉන්නෝ. තරුණ දිනන්ට බයිනෝ නෙමෙයි. හිතන් ඉන්නෝ මොකද්ද? මැදිරිය ඇත්තෝ හිතන් ඉන්න ප්‍රවයසට යන්නේ නැහැ කියලා. වයසට ගිහිපු ඇත්තන් කෙරෙහි ඔච්චමින් යුක්තව බලනවා. පොල්ලතු වැටෙනකොට ගොක්කොල හිනේනවා. ගොක්කොලත් කවදා හරි පොල්ලතු වෙනවා. එනිසා අවුරුදු 100ක් 400ක් 500ක් ජීවත් වෙන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. තව අවුරුදු 35ක් යනකොට මේ පුංචි දරු පැටවු ටික හැරුණකොට අපි හැමෝටම මොකද වෙන්නේ? එක්ක ආදාහනාගාරෙ පිච්චෙන්න වෙනවා. එහෙම නැත්නම් මහ පොළොවට පස් වෙන්න වෙනවා. තව අවුරුදු 35ක් යනකොට මෙතන ඉන්න හැමෝම ඉවරයි. මමත් ඇතුළු. පිරිමියෙකු වෙනා ආයුෂ 72යි ලංකාවේ, කාන්තාවක නම් ආයුෂ 78යි ලංකාවේ. කල්පනා කරලා බලන්න 72ට කොච්චරද තව කියලා. 78ට කොච්චරද තව කියලා බලන්න. කාන්තාවම සතුරු වෙන්න එපා. 72ට අපි 78යි, පිරිමි 72යි, යාලට වැඩි 4ක් 5ක් අපි වැඩි කියලා. එසා මතක තියාගන්න පින්වතුනි, හායොබ්බනා ජරාන්තා මේක ධර්මතාවයක් ලෝකේ උපදින සියලුම සත්වයන්ට හිමිවන ධර්මතාවයක්. ජරාවකින්මයි දිරා යාමකින්මයි කෙලවර වෙන්නේ ලෝකේ සත්වයෝ. ජරාවටපත් වෙනවා නේ. ඕන්නම් ෆොටෝ ටිකක් බලන්න. ඔය පොහොසත් ගෙවල් වල එහෙම ෆොටෝ තියෙන මුංචි කාලේ ගත්තපු ඒවා නේ. චූටි කාලේ බිම බඩ ගන්න කාලේ ගත්ත ෆොටෝ ක්‍රමයෙන් ලොකු වෙලා දැන් කොහොම තත්ත්වෙද ඉන්නේ කියලා කණ්ණාඩි ගාවට ගිහලා බලන්න කොහොමද දැන් මගේ තත්ත්වය කියලා. රැවුල් ඉදිලා කොණ්ඩේ සුදු වෙලා තට්ටේ බෑදිලා ජරාන්තා ජරාවකින්මයි දිරා යාමකින්මයි කෙලවර වෙන්නේ. ඒක දැනගෙන ජීවත් වන සමාජයේ ජීවත් වෙද්දී මැරෙන මිනිස්සු කියලා. හායොබ්බනා ජරාන්තා ඊළඟ කාරණාව හා විනාසා මහත් ධන. ඕනෑම ධන ඇති ස්වභාවයක් කෙලවර වෙන්නේ මොකින්ද? නිර්ධන භාවයකින්මයි. ධන ඇති ස්වභාවය නිර්ධන භාවයකින්මයි කෙලවර වෙන්නේ. දැන් කල්පනා කරන්න, ඔබ රැකියාවක් කරපු දවසේ ඉඳලා එකතු කරපු ධනෙ එකතු කරා නම් අද වෙනතුරු හම්බෙච්ච සියලු ධනෙ එකතු කරා නම් අද වෙනතුරු මොකද වෙන්නේ? ඔබට මේ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න තිබුණා සියලු ධනෙ එකතු කරා නම්. හැබැයි මොකද කරේ? ඒවා බිරිඳ වෙනුවෙන් කොටසක්, තමන්ගේ ලෙඩ දුක් වෙනුවෙන් කොටසක්, බිරිඳාවරු නම් සැමියා වෙනුවෙන් කොටසක්, අම්මා තාත්තා වෙනුවෙන් කොටසක්, පන්සල වෙනුවෙන් කොටසක්, පාසල වෙනුවෙන් කොටසක්, ලෙඩ දුකක් හැදුනහම ඒවට කොටසක් නේ. මේ ආදී වශයෙන් ඔබ වියදම් කළා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපි තරමක හෝ මෙන්න මේ ධර්මතාවයටත් වෙලා. ඒ නිසා හායොබ්බනා ජරාන්තා හා විනාසා මහද්දනා කිව්වේ සියලුම ධන ඇති ස්වභාවයන් නිර්ධන භාවයන් ගමයි කෙලවර වෙන්නේ. කොසල් රජතුමාටත් අවසානයේ සිදු වුණේ නිර්ධනයෙකු ලෙස මේ යන්නේ. අනේ පිරිසුතුමා ඔබ දන්නවා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ජේතවනාරාම ඉදි කරලා බුද්ධත්වමක මහා සංඝරවන්ට පූජා කරපු කෙනෙක්. නමුත් අවසානයේ එතුමාටත් හිඟන්නෙක් වගේ මේ යන්න ඕනේ. නිසා මතක තියාගන්න හා විනාසා මහද්දනා සියලුම ධන ඇති ස්වභාවයන් නිර්ධන භාවයෙන් කෙලවර වෙනවා කියන එක ධර්මතාවක් කියන එක මතක තියාගන්න. හායුබ්බනා ජරාන්ත හා විනාසා මහද්දන. තුන්වෙනි කාරණාව හා සංයෝගා වියෝගන්තා සියලුම බැඳීම් කෙලවර වෙන්නේ මොකකින්ද? සියලු බැඳීම් කෙලවර වෙන්නේ හා කියලා කියන්නේ ඒකාන්තයෙන්, යොබ්බනා කියන්නේ යෞවන භාවයන්, හායොබ්බනා හා සංයෝගා හා කියන්නේ ඒකාන්තයෙන්, සංයෝගා කියන්නේ බැඳීම්, වියෝගා කියන්නේ වෙන්වීමකින්, අන්තා කියන්නේ කෙලවර වෙන්නේ. මොකද මේ කියන්නේ?
හා සංයෝගාභියෝගන්තා සියලුම බැඳීම් කෙලවර වෙන්නේ මොකින්ද? වෙන්වීමකින්. දැන් කරුණු තුන පැහැදිලිද? පළවෙනි එක සියලු පළවෙනි එක හා යොබ්බනා ජරාන්තා සියලු යෞවන භාවයන් කෙලවර වෙන්නේ ජරාවකින් දිරා යාමකින්. දෙවෙනි එක හා විනාසා මහත්දනා සියලු ධන ඇති ස්වභාවයන් කෙලවර වෙන්නේ නිර්ධන භාවයන්ගෙන්. තුන්වෙනි එක හා සංයෝගාභියෝගන්තා සියලු බැඳීම් කෙලවර වෙන්නේ මොකෙන්ද? බැඳීම් බැඳීම් කෙලවර වෙන්නේ වෙන්වීමකින්. සියලු බැඳීම් කෙලවර වෙන්නේ වෙන්වීමකින් කියන්නේ මොනවද තියෙන බැඳීම්? බැඳීම් මොනවද තියෙන්නේ? දරුවන් සහ මව්පියවරු අතර මව්වරු පියවරු අතර බැඳීම් තියෙනවා. හාමුදුරුවෝ පන්සල සහ ගිහියන් අතර බැඳීම් තියෙනවා. බිරිඳ සහ සැමියා අතර බැඳීම් තියෙනවා. ගුරුවරු සහ දරුවන් අතර ශිෂ්‍යයන් අතර බැඳීම් තියෙනවා. සමාජයේ ජීවත් වන සියලු සත්වයෝ බැඳීම් වලින් වෙලිලා. මේ බැඳීම් කෙලවර වෙන්නේ කවදා හරි දවසක මොකින්ද? ওই සියලු බැඳීම් කෙලවර වෙන්නේ වෙන්වීමකින්ම තමයි. ආයෙක වෙනස් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. සියලු බැඳීම් කෙලවර වෙන්නේ මොකින්ද නේද? වෙන්වීමකින්ම. දැන් පුංචි කාලේ පුංචි දරුවෙක් හදනව මොනවද? ගොම්පිට්ටු හදනවනේ. ඒ කෙරෙහි ඔහු කොච්චරනම් වේදනවද ඒක හදන්න? ශ්‍රමය කැපීම සිදු කරනවා. ඒ වගේම මනස කායික ශ්‍රමය කැප කරනවා, මානසික ශ්‍රමය කැප කරලා හදන ගොම්පිට්ටුව. ලොකු එක්කෙනෙක් ඇවිල්ලා පයින් ගැහුවොත් පැයක් විතර ඒක අඬනවා. හැබැයි ලොකු කෙනෙකුට යාට තේරෙනවා මොකද්ද? පුංචි කාලේ මම කරපු මහා මොඩ වැඩක් ඒක කියලා. අපි කොච්චර ආසාවෙන් පුංචි කාලේ ගොම්පිට්ටු ගැහුවේ. දැන් අපි ලොකු වෙලා ඉන්නේ අපිට තේරෙනවා පුංචි කාලේ ගහපු ගොම්පිට්ටුවේ තේරුමක් නැහැ, හරයක් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ සියලු බැඳීම්. අපි හිතන් ඉන්නවා මොකද්ද? අපි සතු පරම දේ තමයි මොකද්ද? අම්මා තාත්තා තමයි බැඳීම. දරුවෝ තමයි බැඳීම. ඒ නෙමෙයි බදරන්නේ ඕනෑම දෙයක් ඉටු කරනවා ඒ බැඳීම ආරක්ෂා කරගන්න. හැබැයි මතක තියාගන්න ඔය බැඳීම తాවකාලිකයි. අද ඇවිල්ලා ආරාධනා කළා, මීට කලින් ඇවිල්ලා ආරාධනා කළා මට බණට වඩින්න පාන්සුකුලට වඩින්න කියලා මෙන්න ඔසයත්. මම බාරගෙන නොවැඩියා නම් මොකද වෙන්නේ? නිකමට හිතන්න මොකද වෙන්නේ කියලා? මොකද වෙන්නේ? පන්සලට මේ ඇත්තෝ අයින් වුණ පන්සලේ බාරගෙන නොවැඩියා නම් ඒක වෙන්නේ මාත් එක්ක තියෙන බැඳීම නැති වෙනවා. පොඩි දෙයකින් මොකද වෙන්න පුළුවන්? බැඳීමක් ඇතිවෙන්න පුළුවන්. ඒකට වෙලා තියෙන සමාධිය අම්මා තාත්තා අතර තියෙන බැඳීම එක වචනකින් වෙනස් වුණොත් අපි මේ සේරම ගොඩක් දෙනා මිනිස්සු තාත්තා හිතන් ඉන්න තමන්ගේ ගෙදර සැමියා හිතන් ඉන්න මොකද්ද? එයාගේ මතේ එයා තියාගෙන ඉන්නේ. එයා හිතනවා මේ විදිහට තමයි වෙන්න ඕන කියලා. කාන්තාව ඊට පරස්පර විරෝධී වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ බැඳීම එතනින් ඉවරයි. කොච්චරනම් ඩිවෝස් නඩු දිනවද ලංකාවේ? ගැලපෙන්නේ නැති නිසා. ඒකනේ අතීත මුතුන් මිත්තු කේන්දර වෙන්නේ. දැන් කේන්දර බලන්නේ හඳපානේ රෑ යාම.
බැඳීම් කෙලවර වෙන්නේ එක මොහොතක් ඇති පින්වතුනි. දැන් මේ කතා කර කර ඉන්න මගේ කටින් මොකක් කර වචනයක් පිට වුණොත් මොකද වෙන්නේ? මම නිකම හරි වචනයක් වරද්දලා කිව්වොත් මේ බණ වෙලාවේ ඔයත්තන් කෙරෙහි බැඳීම් ඉවරයි. සුළු මොහොතකින් බැඳීමක් වෙන්න පුළුවන්. ඔච්චර ඕනේ හොඳම උදාහරණය. මේ ලෝකේ බැඳීම් ඇති කරගත්ත දෙදෙනෙක් තමයි මේ ලෝකේ ප්‍රධානතම අතීතේ භවගාමී සංසාර ගමන තුල ඉඳලාම බැඳීම් ඇති කරගත්ත දෙදෙනෙක් තමයි කවුද? පතාගෙන බැඳීම් ඇති කරගත්ත දෙන්නෙක් තමයි කවුද? සිද්ධාර්ථ කුමාරයයි යසෝදරා දේවිය. බැඳීම පටන් ගත්තේ කොතනද? දීපංකර පාදමූලයේදී නියත විවරණ ගන්නකොට සුමේද තාපසයා දීපංකර බුදුහාමුදුරුවන්ගේ නෙළුම් මල් පිටි 7ක් අතේ තියාගෙන හිටියේ එතන කුමාරිකාවක් ඒ සුමේ තාපසගේ බිරිඳ. සුමේ තාපසයා නියත විවරණ ලබා ගත්තන් පස්සේ නෙළුම් මල් පිටි 7න් 4ක් පූජා කරන කාටද? දීපංකර බුදුහාමුදුරුවන්ට එයා ප්‍රාර්ථනා කරනවා මේ සුමේද තාපසයා නැමැති අනාගත බුද්ධත්වයේ පතන මේ උතුමාගේ ප්‍රාර්ථනාව අනාගතයේ බුද්ධත්වයේ ගෞතම නමින් බුද්ධත්වයේ ඒකාන්තයෙන් සඵල වේවා කියලා 7න් 4ක් පූජා කරන කාටද? බුදුහාමුදුරුවෝ. අතේ 3ක් ඉතුරු වෙනවා. 3 දීලා ප්‍රාර්ථනා කරන බුදුහාමුදුරුවෝ පූජා කළ ඉවර වෙලා ඉපදෙන භවයක් පාසා මේ උත්තමයාගේ බිරිඳ වෙලා මට උපදින්න ලැබේවා. බුද්ධත්වයේ සඳහා යන ගමන තුල මට ඔහුට ශක්තියක් වෙමින් කටයුතු කරන්න ඉඩ සැලසේවා කියලා. ප්‍රාර්ථනා ප්‍රකාරවම ඉපදෙන ආත්මයක් පාසා සිදුවත් කුමාරයාගේ එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේගේ බිරිඳ කවුද? යසෝදරා දේවිය. මතකයි? ස්වර්ණහංස ජාතකයේ ස්වර්ණහංසයා සහ සියලු පිරිස ස්වර්ණහංසය සියලු දෙනා වැද්දගේ මලකුඩුවට අහු වෙනකොට ස්වර්ණහංසයා දුවනවා සේන මහන්සියෝ ටික රාජහංසයෝ ටික. ඉතුරු වෙන්නේ ස්වර්ණහංසිකාව විතරයි. වටේ කැරකි ඉන්නවා යන්නේ දාලා. චන්නකින්නර ජාතකේ වැද්දා මොකද මේ යන වැද්දෙකු විලාශයෙන් මහරජතුමා රටේ බ්‍රහ්මදත්ත රජතුමා යනවා කොහෙටද? කැලේට. ගිහින් ඉවරලා මොදදේ මේ වේශයෙන් කටයුතු කරනකොට සඳකිඳුරයි ආදරයෙන් ප්‍රේමයෙන් වෙලිලා ඉන්නවා. අහන් ආදරයෙන් ප්‍රේමයෙන් වෙලිලා ඉන්නකොට මොකද වෙන්නේ? සඳකිඳුරිය දකිනවා සඳකිඳුරියගේ ලස්සන නිසා මේ කාන්තාව මගේ අන්තපුරේ ප්‍රධාන අගබිස්ස බවට පත් කරගන්න ඕනේ. හැබැයි බාධාවක් තියෙනවා. බාධාව තමයි සඳ කිඳුරා. මරණ දාන්න ඕන මේකව කියලා විශේෂ ඊතලයක් අරගෙන විදිනවා සඳකිඳුරගේ පපු කුහරයට සීමුර්ජා වෙලා සඳකිඳුරා වැටෙනවා. විශ්වයට මැහෙන්න කෑ ගන්නවා සඳකිඳුරිය මේ අපරාධය කළේ කවුද කියලා. ඉදිරිපත් කරන බබදත් රජතුමා ඉදිරිපත් වෙලා කියනවා මම බබදත් මුළු දඹදිවටම අධිපති මම අන්තපුරයක් කියනවා 500ක කාන්තාවන් ඔබගේ ලස්සන දැකලා මොහ බාධාවක් බවින් මම විද්දා මේ මලකඳින් ඇති ප්‍රයෝජනයක් නෑ යම් මාත් එක්ක යන්න ගිහිල්ලා පස්කම් සුවෙන්දින් සඳකිඳුරේ මොකද කිව්වේ යුතුව ඩඟේ මා ගන්නට හිතුවාද වැදුවත් ඔගේ මව් අරගන්න අබුකමට අම්මා මතක් කළ බැන්න කාටද රජතුමාට සඳකිඳුරි එහෙම ප්‍රේමයක් එහෙම ආදරයක් එහෙම බැඳීමක් තිබුණ කා කෙරෙහිද සිදුහත් කුමාරයා කෙරෙහි එහෙම කටයුතු කරලා ඉවර වෙලා අවසානයේ මොකද වෙන්නේ සුද්ධෝදන රජතුමාට දාව සිදුහත් කුමාරයා ඉපදිලා පුංචි කාලේ ඒ සියලුම කටයුතු කරලා නවයවුන් 16 වැනි මියට එළඹුණන් පස්සේ යසෝදරාව ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව රූමත්ම කාන්තාව විවාහ කරගන්නවා යසෝදරාව විවාහ කරගෙන අවුරුදු 6කින් පස්සේ දරුවෙක් ඉපදෙනවා රාහුල පුතුණුවන් රාහුල පුතු ඉපදුණු දවසේම දැන් දන්නවා රජතුමා සුද්ධෝදන රජතුමානි මේ සිදුවත් රජතුමානි රජකම සිදුවත් කුමාරට බාදීලා තිබුණේ රාජ්‍ය කරගෙන යන්න එක්කෙනෙක් ඉන්න කවුද මගේ පුතා රාහුල කුමුත් ඒ නිසා මම යනවා
ඒ රාජ්‍යයේ ප්‍රශ්නයක් නොවන විදියට පුතෙකුත් බිහි කරලා මේ සසර ගමනේ අතරමංව සිටින සියලු ජනයා මේ සසර ගමනින් නිමා කරලීමේ පරමාදිට්ඨියෙන් යුක්තව මොකද කරන්නේ සියල්ල අතහැරලා සියලු රාජ්‍ය සුළු සම්පත් අල්ලු යමලු කෙලපිඩක්සේ අතහැරලා කොහෙද යන්නේ මහබෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනවා චන්නැමති සහ කාන්තකසු පිට නැගී කොහෙද නිරංජනාවට යසෝදරාව දන්නේ මේ සිද්ධිය. උදේ පාන්දර නැගිටලා බලනකොට සිදුවත් කුමාරය නැහැ. තමන්ගේ දරු පැටියා හුරතල් දරු පැටියා කවුද? රාහුල කුමාරයා තුරුළු කරගෙන අඬනවා කවුද? යසෝදරාව. මතක් වෙනවා සියලු ආත්ම භාවයන්. පෙර ආත්ම භාවයන් සියල්ල මතක් වෙනවා. කාටද? යසෝදරාව. මුව ජාතියේ වද පළමුව උපන්නේ ඒ ජාතියේ සිට නැරම මං එන්නේ කොයි ජාතියේ උපනත් මේ සුන්වන්නේ මේ ජාතියේ ඇයි මං තනි කර යන්නේ තෙමා වැටේ මගේ සලු පිළි නෙත් පුරවා අමාරසක් වැනි මිසඳ සිහි වෙනවා දමා කුමරු වැඩියා මට සිහි වෙනවා මෙමා හැර ලියෝ ලෙව් තුල ඇත්ද තවා උන්නෙමු අපි පිදලෙනුන් කුලේදා වැටුනේ ජලය මැද සමිඳුරේ බිලිඳා දැනුනේ කරපු වීරිය ගොඩ ගන්ට එදා හිමි රජුනේ මග හැරියේ මන්ද මෙදා ඇය ප්‍රාර්ථනා කරනවා ඇයට මතක් වුණා සියලු දේවල් නේ මුව ජාතියේ වද පළමුව උපන්නේ මුලින්ම ඉපදිලා තියෙන මුව ජාතියේ ඒ ජාතියේ සිට නෑරම මං එන්නේ ඒ ජාතියේ ඉඳලම අපි දෙන්න එකට ආවා කොයි ජාතියේ උපනත් මේසුන් වන්නේ මේ ජාතියයි මං තනි කර යන්නේ මේ ආත්ම භාවය හැම ආත්ම භාවයම රැක්කමාව ඇයි මේ ආත්ම භාවය මාව දාලා ගියේ උන්නෙමු අපි පිද ලේනුන් කුලේදා මතකයින කතාව ලේන් කුලේ මහබෝසතාණන් වහන්සේ මුහුදක් අද්දර ගහ මත ලේන් කූඩුවක් හදාගෙන තමන්ගේ බිරිඳ සහ දරු පැටියා සමග ඉනිද්දි මා උණුදක් ඇවිල්ලා ලේන් කූඩුව වැටෙනවා මහා සමුද්‍රයට ලේන් පැටියා මහා මුද්‍ර වැටුණාන් පස්සේ මේ බෝසත් ලේනා බෝසත් තාත්තා නැට්ටෙන් මොදහිනවා තමන්ගේ දරුවා ගන්න මොකද වෙන්නේ ශක්‍රයාගේ පණුපුල් ආසන රත් වෙනවා බෝසතාණන් වහන්සේට කරදරයක් වුණා ඇවිල්ලා දරුපටි ආරම්භ දෙන්න මතක් වෙනවා මේ සිද්ධිය උන්නෙමු අපි පිද ලේනුන් කුලේ එදා වැටුනේ ජලයේ මැද සමිඳුරේ විනිදා ජනුනේ කරපු වීරිය කොට ගන්නට එදා හිමි රජුනේ මග හැරියේ මන්ද මෙදා එහෙම කරපු ඔබ මෙදා රාහුල කුමාරයයි මාව යතල්ලා දාලා ගියේ ඇයි මොදලාතින් බැඳීම නැති වෙලානේ ඒ තරම් ලොකු බැඳීමක් නැති වුණා නම් පින්වතුනි අපේ මේ පුංචි බැඳීම් ශරණේකින් විනාශ වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් තමන්ගේ බිරිඳ සමග තියෙන බැඳීම නැති වෙන්න පුළුවන් දරුවා සමග තියෙන බැඳීම නැති වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන් සමග තියෙන බැඳීම නැති වෙන්න පුළුවන් විවිධාකාරයේ තිබෙන බැඳීම් ශරණේකින් නැති වෙන්න පුළුවන් ඕනෑම මොහොතක ඒක ලෝකේ ධර්මතාවක් කියන එක අවබෝධ කරගන්න ඕන
ඔය සරලව කිව්වේ ඔය තුන. ඊළඟ කාරණාව බොහොම ගැඹුරු. හා මතන්තා සජීවකා. ගාථා ඊළඟ කාරණාව හා මතන්තා සජීවකා මොකක්ද කියන්නේ? සියලුම ජීවී වස්තුන් මිය යෑමකින් කෙලවර වෙන්නේ. සියලුම ජීවීන් වස්තුන් මිය යෑමකින් ජීවී කියන්නේ ජීවයක් සහිත සියලුම දේවල් මිය යෑමකින් කෙලවර වෙන්නේ. ඒක මම විග්‍රහ කරනවා තව පොඩ්ඩකින්. දැන් මතක් කරමු කරුණු අතර. හා යොබ්බනා ජරාන්තා සියලු යෞවන භාවයන් දි รา යන්කින් කෙලවර වෙනවා. හා විනාසා මහද්දනා සියලුම මොකද්ද? ධන ඇති ස්වභාවයන් නිර්ධන භාවයන්ගෙන් කෙලවර වෙනවා. හා සංයෝගා විയോഗන්තා සියලු බැඳීම් කෙලවර වෙන්නේ වෙන්වීමකින්. අවසාන කාරණාව මොකද්ද? හා මතන්තා සජීවකා මත අන්තා මිය යෑමකින් කෙලවර වෙනවා සජීවකා සියලු ජීවයක් සහිත වස්තු. ඒ කියන්නේ උත්පත්ති ලැබපු අණ්ඩජ ජලාවුද සංසේද උපපාතික වශයෙන් මේ ලෝකයේ ධාතුව තුළ උත්පත්ති ලැබන යම් සත්වයේ ඒ සියලුම සත්වයෝ මරණ ස්වභාවයේ කියන ධර්මතාවයට පත් වෙනවා කියන එකයි කියන්නේ මත අන්තා මිය යනවා. මේ මැරීමකින් මිය යනවා කියන්නේ. එතකොට මේ වෙලාව තියෙන්නේ මොකද්ද? මරණයක් නේ. තාත්තගේ මරණය සසර ගමන පුරාවට ඒ තාත්තා ඔබගේ තාත්තා වෙලා කීයාත්ම භාවික උපදින්නේ නැද්ද? මේ අම්මා වෙලා කීයාත්ම භාවික උපදින්නේ නැද්ද? මෙතන ඉන්න සියලුම දෙනා තමන්ගේ මේ දරුවා මේ අම්මගේ අම්මා වෙලා පැහැදිලි මේ දරුවා මේ අම්මගේ අම්මා වෙලා කීසරේ උත්පත්ති ලබන්නේ නැද්ද? අපි හෙට උදේට කඩෙන් ගෙනහැල්ලා කන මාළුවා අපේ අම්මා වෙලා කොච්චර කල් සසරේ උපදින්නේ නැද්ද? ඒ නිසා පින්වතුනි සියලු මේ අනමතක් ගෝයන් සංසාරෝ යදිදම් පුබ්බා කොටින පඤ්ඤාය කෙලවරක් හොයන්න බෑ සසර ගමනේ. ඒ තරම් දුකක් විඳිනවා ඔබ අපි හැම දෙනාම නිසා උත්පත්ති ලැබපු සියලු සත්වයන්ට පොදු ධර්මතාවයක් තමයි මොකද්ද? මරණය කියන්නේ. මොකද්ද මරණය කියන්නේ? මරණ කලින් දැනගන්න එපා මරණය කියන්නේ මොකද්ද කියලා. මරණය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් සමහර අය දන්නේ නැහැ. ආවුෂ්මාත විඥානං ආවුෂ උෂ්ණේ විඥානයේ තුන කයින් පහ වෙනවා නම් ඒක තමයි මරණය. ආවුෂ පහ වෙන බව දන්නවා. ආවුෂ ඉවර වුණාන් පස්සේ තමයි කෙනෙක් මැරෙන්නේ. උෂ්ණේ පිට වෙනවද? උෂ්ණේ පහ වෙනවද? අපේ මේ ජීවත් වෙ ඉන්න සෑම කෙනෙකුගේම රස්නයක් තියෙනවා. සෙල්සියස් අංශක කීපයක නේ. උෂ්ණත්වය නම් සෙල්සියස් අංශක 36යි. සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින්න ඕන සහ පවතින ඒ වගේ උෂ්ණත්වයක් සෑම කය තුලම තියෙනවා. මේ කය තුලින් මොකද වෙන්නේ? ඒක පහ වෙනවා. පහ වෙච්ච ගමන් සීතල වෙනවා. ඒකනේ මරණයක්. සුදු වුණාන් පස්සේ මරණය පැයක් වගේ කාල සීමාවක් ඇතුළත දරදඬ වෙන්නේ, හීතල වෙන්නේ, ගල් ගහන්නේ. ඉස්සර ආත්තම්ම කෙනෙක් ගෙදර මරුණාන් පස්සේ පණ ගියා නම් දැනගන්න ගෙදර කෙනෙක් එහෙම කාට හරි කතා කරලා හරි දැනගත්තම් පස්සේ ඉස්සෙල්ලා මොකද කරන්නේ? කකුල් දෙක අල්ලලා බඳිනවා. ඇස් දෙක ඇරිලා නම් පියවනවා, තෝල් දෙක ඇරිලා නම් පියවනවා, මූණ ඇදෙයි නම් ඒක හදනවා. ඇයි හේතුව? ඉස්සර එම්බාන්කලේ ගෙදරම තමයි. මාසාලා වලට මෝචරි වලට ඒවට අරන් ගියේ නැහැ. එම්බාන්කලේ ගෙදර නිසා අර ටික ඉක්මනට හදලා දුවන් පස්සේ ලේසි මිටි වලින් ගහන්න ඕනේ නැති නිසා. නැත්නම් ඉතින් අතපය කඩලා තමයි හදන්න වෙන්නේ ආයෙ නැමත. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි උෂ්ණත්වය කියන එක මොකද්ද? කයක් තුලින් පහව ගියාම මරණය වෙනවා. විඥානය කියන එක මම පසුව පැහැදිලි කරන්නම්. එහෙනම් ආයුෂ්මාත විඥානං කියන තුන කයින් පහ වෙනවා දෙතන මරණය. අපේ මරණය සිදු වෙන්නේ මොකද්ද? රූපස්කන්ධය ඉතුරු කරනවා වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර පුනර්භවයක් සොයාගෙන යනවා. දැන් තිබුණානේ මෙතන මරණය. තාත්තගේ මරණය මෙතන තිබුණා. ඒ මොකද්ද? රූපස්කන්ධය තමයි තිබුණේ. රූපස්කන්ධයේ කොටස් හතරයි. පඨවි ආපෝ තේජෝ වායු. පඨවි කියන්නේ තදගතිය යුක්තයි. තියෙනවා තදගතිය යුක්ත දේවල් කය තුල. මොනවද තියෙන්නේ? දත් තියෙනවා. ඇට තියෙනවා. ඊළඟට ඇට කටු තියෙනවා. ඉස්මොල තියෙනවා. නේද? හදවත තියෙනවා. අක්මාව තියෙනවා. මේ ආදී වශයෙන් තද සහිත දේවල් තියෙනවා නම් මොනවද ඒවා? පඨවි. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවයේ දේවල් කියන්න බලන්න. ලේ වැగిරෙනවා කය ඇතුලේ.
ඊළඟට සොටු වැగిරෙනවා, සෙම වැగిරෙනවා. ඊළඟට ඇහි නේ උදේ පාන්දර නැගිටලා කණ්ණාඩිය බලනකොටම දෙතුන් පාරක් බලන්නේ හොදන්න. ඔව්. ඒව සේරම මොනවද ගලාගෙන යන දේවල්. පඨවි ආපෝ තේජෝ කියලා කියන්නේ මොකද්ද? ශාරීරික උෂ්ණාධික දේවල් තියෙන කය ඇතුලේ. සංතප්පන තේජෝ ධාතුව, පරිධාවන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව මේ ආදී වශයෙන් කය ඇතුලේ උෂ්ණය තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා උෂ්ණය පහ වුණාම තමයි මරණය වෙන්නේ. ඊට වායෝ කියන්නේ හමාගෙන යන ගතිය. උද්දංගමා වාත, අදෝගමා වාත, කුච්චිසිරා වාත, ආස්වාස පස්වාස වාත. ආස්වාස පස්වාස වාත කියන්නේ හුස්ම ඉහළට ගන්නවා පාළට හෙලනකොට එන වාතය. දන්නවනේ වාතයේ තියෙනවා කියලා හුස්ම ඉහළට ගන්න පෙනහැල්ල ඇකිලෙනවා. ඊළඟට ආයි එහෙම වෙනවා. කුච්චිසිරා කුසේ පිරුණු වාතයක් තියෙනවා. ඊට අමතරව උද්දංගමා වාත බඩවැලෙන් උඩට එන වාතයක් වෙනවා. ඕක්කාරට එනවා, වමලට එනවා, ඉක්කාවට එනවා, ඈනුම් යනවා. අදෝගමා වාත කියන්නේ ඕනේ නැහැ දන්නවා. ආයි කාන්තා පිරිසි පාර්ශ දෙගොල්ලොන්ටම ආයි ඒක නම් ඉතින් ආයි කියන්න ඕනේ නැහැ. දැන් අදෝගමා වාත යනවනේ. ආයි කියන්න ඕනේ නැහැ. මේක මාකින් කියන්න ඕනේ නැහැ. හැමෝම දන්නවා. අදෝගමා වාත. වාත කියන එක තියෙනවා නම් කය තුල මෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතරෙන් යුක්ත නම් මොකද්ද? ඒකට කියන රූපස්කන්ධ. ඒක තමයි රූපය. ওই ස්කන්ධ හතරම හතරේ ජීවී ගතිය නැති වුණාට ඕක කබල තමයි අනිත් ටික යන්නේ. ඕක තමයි පේන්න තියෙන්නේ. අපිට දැනෙන දේ ওই ටික. පැහැදිලිද? හැබැයි තව ස්කන්ධ හතරක් මේ කය ඇතුලේ තියෙනවා. මේ කය ඇතුලේ තව ස්කන්ධ හතරක් තියෙනවා. මොනවද ස්කන්ධ හතර? පංචස්කන්ධය හතර කියන්නේ මම කියනවා අහන් ඉන්නෝ. ඔයත් තුන් එව්වහම උත්තර ඔව්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපස්කන්ධය පැහැදිලි දැන් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක පේන්න තියෙන දේ, දකින්න තියෙන දේ මෙන්න මේ ස්කන්ධ හතරක් තියෙනවා බලන්න ඔය තුල. වේදනා කියන්නේ මොකද්ද? වේදනා කියන්නේ දැනීම විතරක් නෙමෙයි. ඒක අවබෝධයක් නෑ. සමහර ඇත්තන්ට මේ ජීවත් වෙනව මලකඳන් වගේ ජීවත් වෙන්නේ අවබෝධයකින් තොරවයි ජීවත් වෙන්නේ. හැබැයි අපි හැමදාම බණ අහනවා දන්නේ නෑ Taman තුල තියෙනවා මොකද්ද? වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ හතරක් තියෙනවා කියලා කය ඇතුලේ. වේදනා කියන්නේ මොකද්ද? ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඊළඟට මේ දෙක විතරක් කියලා මදි. දැන් මෙතන තියෙන මොකද්ද? ඔරලෝසුව තියෙනවා. මෙච්චර වෙලා අවධානය දුන්නේ නැහැ ඔරලෝසුවට. දැන් ඔබ ඔරලෝසුවට අවධානය දුන්නානේ. ඔරලෝසුව දැක්කේ කොහොමද ඔබ? මෙතන රූපය තිබුණා. ඔබගේ ඇහැ තිබුණා උතන. පැහැදිලිද? ඇහැ, රූපය, ඒකට එනවා තව මොකද්ද? මොකද එන්නේ? විඥානය. හරිනේ? එහෙනම් ඇහැ, රූපේ, විඥානය තුන තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීමෙන් ස්පර්ශය පස්සපච්චය වේදනා. පැහැදිලිද? තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඒ වේදනාව කියන ස්කන්ධය Taman තුල තියෙනවද නැද්ද? ඇස් දෙක පේන කෙනෙකුට ඒ ස්කන්ධය තියෙන්න ඕන. කන් දෙක ඇහෙන කෙනෙකුට ඒක තියෙනවා. දැන් මගේ රූපේ දකින්නේ එළියෙන් නැත්නම් බනහම. නේ? මොකද මගේ කටහඬ එයත්න්ට ඇහෙන රූපයක් නෑ. හැබැයි කන තියෙනවා, ශබ්දේ තියෙනවා. බන ටික හොඳින් අහගෙන නිසා විඥානයක් පහළ වෙලා. තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඇස කන නාසය දිව ශරීරයේ කියන ස්කන්ධ පහින්ම එහෙම නැත්නම් ඒ ඇස කන නාසය දිව ශරීරයේ කියන ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පහින්ම හටගන්නේ මොකද්ද? වේදනාව. දැන් පැහැදිලි වේදනා ස්කන්ධය Taman තුල තියෙනවද ඕක නැද්ද? තියෙනවා. සංඥා ස්කන්ධය තියෙනවද? සංඥා කියන්නේ මොකක්ද? ඇස කන නාසය දිව ශරීරය ඒ තුලින් මොකද කරන්නේ? අපි හඳුනාගත්තනේ මේක රොලෝසුව කියලා හඳුනාගත්තා. මේක හඬ කියලා හාමුදුරන්ගේ බණ කියලා හඳුනාගත්තා. එයින් පස්සේ මේක ගඳ සුවඳ කියලා අපි හඳුනාගත්තා. හඳුනාගත්ත එකක් එකම මොකද වෙන්නේ? ඒක හඳුනා ගැනීම. පැහැදිලිද? අර ස්කන්ධත් එක්ක හඳුනා ගැනීමට කියනවා
අර ස්කන්ධත් එක්කම ඊළඟ ස්කන්ධයේ සංඥා කියන හඳුනා ගැනීම. ඈ දෙනවට වැඩන්නේ වේදනාව පාලනයට වැඩන්නේ අපි හඳුනාගත්තේ නැතුව තියෙන්නේ. හඳුනා ගැනීම කියන සංඥා ස්කන්ධය. ඊළඟ සංකාර ස්කන්ධය. සංකාර ස්කන්ධය කියන්නේ මොකද්ද? හඳුනාගෙන රැස් කරන දේ. හඳුනාගෙන රැස් කරන දේ. මොනවද රැස් කරන්නේ? දැන් ඔයත් මේ වෙලාවේ මොකද රැස් කරන්නේ? ඔව් පින් රැස් කරන්නේ නැත්නම් ගොඩක් ඉන්නවා. පව් රැස් කරන්නේ නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. මට ඒක පේනවා. මේ වෙලාවේ පින් රැස් කරගන්න ඔබ පින් රැස් කරනවා. මම මෙතෙන් ඊට ගියන් පස්සේ සමහරවිට පව් රැස් කරන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, පින් පව් ධාන. ඕවා තමයි රැස් කරන්නේ. සසර පුරාවට අපි රැස් කරගෙන ඉන්නේ ඕවා. ජනුත් රැස් කරන්නේ ඕවා. මොනවද රැස් කරන්නේ? ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් වලින් අපි මොනවද පව් සහ දස අකුසල් රැස් කරනවා. ඒව තමයි දස අකුසල් වලින් එන්නේ මොකද්ද? පව් රැස් කිරීම. දස අකුසල්. ඊළඟට දස කුසල් වලින් පින් රැස් කරනවා. ධානය කියන්නේ මොනවද? පඨම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය ආදී ධාන වඩන පිරිසක් ඉන්න ඔය කට්ටිය මුනිවරු. හැබැයි අපි වඩන්නේ මොනවද? පින් පව් විතරයි. ඒක ප්‍රහීන කරන්න කිව්වා බුදුහාමුදුරුවෝ. පිනක් මොකද සසර ගමනට බාධාවක් නිසා පුණ්‍ය පාප පහිනස්ස කියලා කිව්වේ ඒකයි. මතක තියාගන්න පින්වතුනි, අපි රැස් කරන්නේ එනම් අපි කියනවා කීමට මොකද්ද? අපි කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. අනකොට අරන් යන්නේ මොකද්ද? අපි කරන ලද හොඳයි නරකයි විතරයි කියලා කියනවද නැද්ද? කියනවා අපි කියනවා. හොඳයි නරකයි විතරයි අපි අරන් යන්නේ කරන පින් පව් කියලා. ඔන්න ඔය අරන් යන දේ තමයි සංකාර ස්කන්ධය. දැන් මේ වෙලාවේ පින් කරෝති ඔබ පින් කරගත්තොත් තමයි මියගිය ඥාතිවරට අනුමෝදන් වෙන්නේ. මොකෝ මියගිය ඥාතිවරය මේක අහන් ඉන්නේ නැති වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඔබ හරියට බණ ටික අහලා පින් කරගත්තොත් ඒ ලබාගත් පිනයි අනුමෝදන් කරන්නේ. ඉන්දික මහත්මයාට නෝනා මහත්මියට මේ පින්කම තනියෙන් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි ගමේ මිනිසුත් එක්ක. හැබැයි අවශ්‍ය කරන සියලුම ඥාතීන් එකතු කරගෙන හැමෝගෙම ලේ ඥාතිත්වය එකතු කරගෙන මේ පින්කම කරන්නේ මොකද? ඒ පියතුමාට වැඩියෙන් පින් දෙන්න ඕන නිසා. එක්කෙනෙක් දෙන පිනට වඩා බහුතරයක් එකතු වෙලා දෙන පින වැඩි. ඒ නිසා පින්වතුනි මතක තබා ගන්න, මිය ගිහපු ඥාතිවරයෙකුට පින් දෙන්න ඕනේ. ලේ ඥාතිවරු එකතු වෙලා හැමෝම එකතු වෙලා එහෙම එකතු වෙලා පින් දුන්නාම සුදුසු තැනක ඉන්නවා නම් මිය ගිහපු කෙනා මොකද වෙන්නේ? එයා පින් ගන්න සුදුසු තැනක ඉන්නවා නම් විතරයි. එයා මිය ගිහිල්ලා මිනිසෙක් වෙලා ඉන්නවා නම් පින් ලැබෙන්නේ නෑ. දෙවියෙක් වෙලා ඉන්නවා නම් පින් ලැබෙන්නේ නෑ. තිරිසනෙක් වෙලා ඉන්නවා නම් පින් ලැබෙන්නේ නෑ. පරදක්කූපජීවී ප්‍රේතනිකාය කියලා නිකායක් තියෙනවා. ඒකේ උපත ලැබුවොත් විතරක් එයා පින් බලාපොරොත්තු වෙනවා. දින 7ක් ඇවෑමෙන් ඔහු වෙනවා පින් ගන්න. අන්න එතකොට පින් දෙන්න ඕන. සමහර අය දවස් 5න් පින්කම් කරනවා. දවස් 5න් පින්කම් කරනකොට අර භවයේ ඉපදිලා දින 7කින් පස්සේ පින් ගන්න බලාපොරොත්තු වෙනකොට දෙන්න පින් නැහැ, සේරම ඉවරයි. හැබැයි 7 වෙනි දවසේ දානේ පින් මේ මතක වෙන කියලා 8 වෙනි දවසේ දාන දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හැබැයි එච්චර කල් අපේ ඇත්තන්ට තීන වැඩක් එක කරගන්න අමාරු නිසා අවම වශයෙන් 6 වෙනි දවසවත් බණ කියලා 7 වෙනි දවසේ දාන දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. 5 වෙනි දවසෙන් කියන කතාව තියාගන්න එපා. 5 වෙනි දවසෙන් කොහේ මරණයක් වුණත් තියන්න එපා. ඒක කරන්න දෙන්නත් එපා. සමහර සංස්කෘතියන් තියෙනවා, සමහර හදාගත්ත ඒවා. ඒක ඉතින් අර බොරුවට කරන දෙයක් නේ. චාරිත්‍රානුකූලව මිනිස්සේ මරුණන් පස්සේ බණක් කියන්න ඕන කමට මොකද කරන්නේ? දවස් 5න් කරගන්න මොකෝ ඉක්මනට ගෙවල් වල වැඩට යන්න තියෙනවා. අරක මේක කියලා ඉවර වෙලා මිනිස්සුන්ට වැඩ තියෙනවා. මේක ඉවර කළා දාන්න ඕන. සුම්මාස දාන්න හොඳට දෙමු කියලා ඉවර වෙලා කරනවා. හැබැයි මතක තියාගන්න 7 දවසේ පින්කම 7 දවසෙන් දෙන්නේ ඇයි? ඒකයි අවශ්‍ය කරන යම්කිසි හේතුවක් තියෙන නිසා. ඒකයි එහෙම කරන්නේ. අපි කියන්නේ මේ මිය ගිහපු ඥාතිවරයා ප්‍රේතෙක් කියලා ඉන්නවා කියලා එහෙම වෙන්නේ නැහැ. හදිස්සියේවත් පරදක්කූපජීවී ප්‍රේතනිකායේ උත්පත්ති ලැබුවොත් මිය ගිහපු ඥාතිවරේ අපි මොකද කරන්නේ? පින් අනුමෝදන් කරන් පස්සේ පෙන් වඩලා එයා පින් ගන්න සූසනක ඉන්නවා නම් පින් ලැබුණු. ඒකයි 7 දවස් පින්කම ඒ විදිහට කරන්න කියන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න. අවසාන ස්කන්ධය විඥාන ස්කන්ධය තියෙනවද? විඥානය කියන්නේ මොකද්ද?
දැන් පේන්නේ නැති තුනක් කිව්වනේ. පේන එකක් කිව්ව රූපස්කන්ධය. ඒක අපි තුල තියෙන දේ. පේන තියෙන දේ. වේදනා සංඥා සංකාර කියලා තුනක් කිව්වනේ. ඒ තුන එකතු වෙන්නේ සමவாயයෙන් විඥානේ නිර්මාණය වෙනවා. ඒක මොකද්ද? යටි හිත කිව්වට වැරද්දක් නැහැ. අපේ හිත. ඒක තමයි පිට වෙන්නේ කය ඇතුලේ. ඒක මොකද වෙන්නේ? කූඩෙල්ලා එක පැත්තක් අතරලා එක පැත්තක් අල්ලන්නේ යම්සේද? කූඩෙල්ලා එක පැත්තක් අතරලා එක පැත්තක් අල්ලන්නේ යම්සේද? කය තුලින් විඥානේ පිට වෙනවා. විඥානේ පිට වෙච්ච ගමන් තවතන අල්ලගන්න. සාදු කියන්නේ හැමදෙනා. නිදිමත කැඩෙන්න සාදු කියන්නේ කිව්වේ දැන් තව අසරයක් නිදාගත්තොත් තව විනාඩි 15කින් මම මේක අවසන් කරනවා. නිදි කර මේ තව කවි දෙක තුනක් කියලා ඉවරලා අර කාගේද? එස් මහින්දාමන ධර්ම ලැබිල්ලවත් කියලා ඉවරලා තව ටිකක් එහෙමම මේ නිදි කරවල තමයි එමුට යන්න වෙන්නේ. නිදා ගන්න බෑ. හරි. හොඳට අහන් ඉන්න. විඥාන ස්කන්ධේ වැදගත් මේ කාරණාව අහන්. මොකද? කය තුල තියෙන විඥාණය පහව යනවා ගිහිල්ලා මොකද වෙන්නේ? තව තැනක එල්බ ගන්නවා. ඒක කොහෙද වෙන්නේ කියලා විඥාණය කියලා බැහැ ගන්න ආකාර තැන් හතරයි තියෙන්නේ. එක්ක මෞකුසක, එක්ක විතරයක, එක්ක සංසේද අණ්ඩජ ජලාභ සංසේද උපාති අණ්ඩජ කියන විතරයක වහින්න පුළුවන්. ජලාභ කියන්නේ ජලාශය පරිසරයක තෙත් පරිසරයක වහින්න පුළුවන්. සංසේද කියන්නේ මෞකුසක වහින්න පුළුවන්. ඒ වගේම ඕපපාතික ඉබේ පාවන සත්‍යයක් විදිහට නිර්මාණය වෙන්න පුළුවන්. මොකටද? විඥාණයට ගිහිල්ලා. නාම රූප තියෙන්නේ කොහෙද? එතන ගිහිල්ලා බෑ ගන්නෝ. අවසානයේ තුතිසිත සහ චිත්ත පරම්පරාවට අනුව. බෑ ගන්න. විඥාණය කියලා මස් වැදල්ලක වහගත්තොත් පණුවෙක් වෙලා කුණු වෙච්ච මස් වැදල්ලක වහගත්තොත් පණුවෙක් වෙනවා. මොකද නාම රූප දෙක එතන තියෙන නිසා. විතරයක වහගත්තොත් මොකද වෙන්නේ? කිකිලිය රත් කරනකොටම කුකුළු පැටියෙක් හරි කිකිලි පැටියෙක් හරි වෙලා එයා උත්පත්ති ලැබුණා. මෞකුසක බැහැගත්තොත් මං ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මුලින්ම පටන් ගන්න වෙලාවේ පටමං කලලෝ හෝති කලලා හෝති අබ්බුදාදී වශයෙන් මොකද වෙන්නේ? මෞකුසක් තුල විඥානේ බැහැගත්තාම කලලේ ඉස්සෙල්ලාම හැදෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා අවසානයේ දරුවෙක් විදිහට නිර්මාණය වෙන කුස ඇතුලේ මාස 9 මාර්කින් පස්සේ තමයි දසයකට මාස විතා දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ. විඥානයේ විදිහට ඇට ගන්න. විඥානේ පහ වෙනවා කයි. දැන් මේ ඇත්තන් ප්‍රශ්නයක් ඇති. මගේ තාත්තා කොහේ උත්පත්ති ලබන්නේ නැද්ද? ඉන්දික මහත්මයාට ප්‍රශ්නයක් ඇති. නෝනා මහත්මියට ප්‍රශ්නයක් ඇති. මේ ඥාතිවරු දරුවන්ට ප්‍රශ්නයක් ඇති. මගේ තාත්තා කොහේ උත්පත්ති ලබන්නේ? ඇද්ද මගේ ඥාතිවරයා කොහේ උත්පත්ති ලබන්නේ නැද්ද? බුදුහාමුදුරු කියන මොකද්ද? මානාම කියන ශාක්‍යයතුමා බුදුහාමුදුරන්ගෙන් අහන දවසක් ඇවිල්ලා ප්‍රශ්නයක් බුදුහාමුදුරනේ මගධකෙත ළඟින් යද්දී මට ශනික මරණයක් වුණොත් මං කොහේ උත්පත්ති ලබයිද? බුදුහාමුදුර නැවතත් ප්‍රශ්නයක් අහනවා රජතුමාගෙන්. රජතුමනි ඔබගේ මාලිගාවේ උයනක් තියෙනව නේද? රජතුමා කියන ඔව්. ඒ උයනේ ගස් තියෙනව නේද? රජතුමා කියන ඔව්. ඒ ගස් වල පැත්තේ නැමිලා තියෙන්නේ. රජතුමා උත්තර දෙනවා පෙරදිග දිශාවටයි නැමිලා තියෙන්නේ. අහනවා ප්‍රශ්නේ නැවතත් මහා උලගක් ආවොත් කොයි පැත්තටද ගහ වැටෙන්නේ? උත්තර දෙනවා රජතුමා කල්පනා කරලා නැමිච්ච පැත්තට වැටෙන්නේ. ඒ නිසා පෙරදිග දිශාවට ගස් නැමිලා තියෙන පෙරදිග දිශාවටමයි වැටෙන්නේ. බුදුහාමුදුරු කියනවා ඔබට ශනික මරණයක් වුණ වුණත් කොහෙ ඔබ උපත්ති ලබන්නේ කොහෙද? නැමිච්ච පැත්තට තමයි. නැමිච්ච පැත්තට. එනිසා ඔබේ තාත්තාට මට මෙතන ඉන්න හැමෝටමත් වෙන්නේ නැමිච්ච පැත්තට වැඩෙන එක. බුදුහාමුදුරු කිව්වා පස්පව් කරන්න එපා. දස අකුසල් කරන්න එපා. දාන සීල භාවනා කටයුතු කරන්න. ඒ තුන තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා. මේ තාත්තා හිම කෙනෙක් රාජ්‍ය සේවයේ නීතු වුණා. හොඳ බිරිඳක් ලැබුවා. හොඳ දරුවෝ ටිකක් ලැබුවා. අවසාන කාලේ චිත්ත පරම්පරාව පිරිසිදුයි. ආපු පන්සලේ හාමුදුරුවරු දෙනමම කිව්වා පන්සලට කරපු සේවාව පාංශු ගොල වෙලාවේ ඇස් දන් දුන්නා. මරණේ ඉන්දික මහත්මයා විල්ල කිව්වා රෝහලෙන් කිව්වා කියලා වෛද්‍යවරු කිව්වා කියලා හොඳම ඇස් දෙකක් තමයි ලැබුණේ කියලා දන් දුන්නේ කියලා පන්සලේ කටින පින්කම් කළා. බඩු කපුටු දාන දුන්නා. පිනට ලැබි තමන්ගේ උයපු බත්පත අනුන්ට කන්න දීපු තාත්තා කෙනෙක්.
නැමිලා තියෙන කොයි පැත්තටද කොට? නැමිලා තියෙන කොයි පැත්තටද? හොඳ පැත්තට නැමිලා තියෙන්නේ ආයම්කින් පින් දෙන්න ඕනේ නැහැ. මේක යුතුයකමක් හැටියට හත් දවස් පින්කම කරාට අවුලක් නැහැ. ඒක කරන්න ඕන එක නිසා අමුතුවෙන් පින් දෙන්න ඕනේ නැහැ. ජීවත් වෙන්න කාල සීමාව තුළදී එතුමන් කරගත යුතු සියලුම පින්කම් ටික කළා. ඒ නිසා නැමිච්ච පැත්තට වටෙන්නේ බය නැතුව එතුමා හොඳ තැනක උත්පත්තිය ලබන්නට ඇති කියන විශ්වාසය මා තුළ පවතිනවා. ඔබටත් ඒ විශ්වාසය විදිහටම පවතිනවා ඇති. අවසාන චිත්ත පරම්පරාවට අනුව අවසාන චුතසිත නිර්මාණය වෙන සිතුවිලි පරම්පරාව හොඳයි නම් අවසාන චුතසිතත් හොඳ වෙනවා. චුතසිත හොඳයි නම් ඊළඟ භවයේ හොඳ එකක් බවට පත් වෙනවා. චුතසිත නරකයි නම් ඊළඟ භවයේ නරක එකක් බවට පත් වෙනවා. එනිසා චුතිසිත හොඳයි තාත්තගේ. මොකද සිතුවිලි පරම්පරාවම හොඳ නිසා. අවසාන කාල සීමාව තුළදී දියණිවරු 3 දෙනෙක් නිර්මාණය කළේ තාත්තගේ කටයුතු පිරිමේකුගේ කටයුතු දියණිවරුන්ටයි විතරයි කරන්න බෑනේ. ඒ තාත්තා සතුටින් තියන්න පුළුවන් හැමදේම කවුද කළේ? ඔබේ බෑණනුවන් ඉන්දික මහත්මයා තමන්ගේ තාත්තට කරන උත්සහ සමානව ඒ තාත්තට සැලකුවා කියන කාරණාව අපි දන්නවා. තමන්ගේ පුතෙක් වගේ තාත්තට සැලකුව ආකාරය අපි දන්නවා. ඒ නිසා ඒ තාත්තා සතුටෙන් තියන්න අවශ්‍ය කරන සියලුම කටයුතු මේ දරුවන් සහ මේ බෑණන් පුතණුවන් ඒ සියලු දෙනා එකතු වෙලා මම සිදු කළා. ඒ නිසා කිසිම චකිතයකින් තොරව හිතේ වේදනාවකින් තොරව එතුමා පරලෝසපත් වුණා. ඒකාන්තයෙන් සුගති තැනක එතුමා උත්පත්ති ලබන්නට ඇති. ඒසා බය වෙන දෙයක් නැහැ. ඔබගේ තාත්තා හොඳ තැනක උත්පත්ති ලබන්නේ නැති. කෙසේ නමුත් චිත්ත පරම්පරාවේ අවසාන චුතිසිත නරක වෙලා පරදත්තූපජීවී ප්‍රේතනිකාවේ උත්පත්ති ලැබලා තිබුණොත් එයා උත්පත්ති ලැබලානේ. දැන් කියන්නේ මොකද්ද? මිය ගියන් පස්සේ විඥාණය එහෙම නැත්තම් පාවි ඉන්න වාසි. එහෙමනේ කියන්නේ. එහෙම එකක් නැහැ. විඥාණය පාවෙන්න බෑ. විඥාණය තව තැනක උත්පත්ති ලැබෙනවා. ප්‍රේත විශේෂ උත්පත්ති ලැබුවොත් පරදත්තූපජීවී කියන ප්‍රේතනිකායේ උත්පත්ති ලැබුවොත් ඒ ජීවිය එනවා පින් ගන්න. ඒකට තැනක උත්පත්ති ලැබලා ප්‍රේතනිකායේ ප්‍රේත කියන්නේ පෙරේත කියන එක නෙවෙයි. ප්‍රේත කියන්නේ මේ විඥාතියන්ට කියන නම. එයා එනවා පින් ගන්න. මොකද වෙන්නේ? මේ පින් දුන්නම් පස්සේ පින් අරගෙන එයා සුගතිගාමී වෙනවා. ඒකයි කියන්නේ හත් දවස් පින්කම් මුලින් සඳහන් කළා වගේ ඒක හරියට කරන්න කියන්නේ. ඒ නිසා බොහොම වැදගත් පෞල් පරිසරයක උරුමකම් කියලා දශක ගණනාවක් රටට සමාජයට මහා සේවාවක් කරලා වයස අවුරුදු 74ක් වන ජීවිතේ වසර 34ක් පමණ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු කරලා උප පොලිස් පරීක්ෂකයෙකු ලෙස විශ්‍රාමයන්ට යෙදුණු ඒ.ජී. සුගතපාල මහතා මේ සමාජයට වටිනා දූවරු පිරිසක් නිර්මාණය කරලා තියෙනවා. හොඳ අම්ම කෙනෙක්, හොඳ බිරිඳක් ලැබුවා. හොඳ ඥාති පිරිසක් ලැබුවා. හොඳ බෑණු පිරිසක් ලැබුවා. ඒ නිසා ඒ අයගේ සහයෝගය මිය යාමත් එක්කම එතුමාන්ට තිබුණු නිසා එතුමා සුවසේ මිය ගියා. ඒ නිසා ඔබට කනගාටු වෙන්න දෙයක් නැහැ. ජීවත්ව සිටි කාල සීමාව තුළදී සැලකුවා නම් එච්චරයි. මිය ගියන් පස්සේ ඒව පොලිවට කරත් මහලුකු ගැටලුවක් නැහැ. ඒ නිසා මේ අවස්ථාව තුළ ඔබ හොඳින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. පැයකමාරක් වෙනි කාල සීමාවක් කිසිදු අඩුපාඩුවකින් තොරව, කෑගැසීමකින් තොරව බණක් විදියට තිබුණා. පින්කමක් විදියට තිබුණා. පොඩි දරුවෝ නිදාගත්තේ නැහැ, වැඩිහිටියෝ නිදාගත්තේ නැහැ, තරුණ අය නිදාගත්තේ නැහැ. හොඳින් බණ ටික ඇහුවා. ඒ නිසා මේ උතුම් පින්කම හොඳින් සිදු කරගත්ත මොහොතේ ලබා ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරමු. මුලින්ම මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. මීට දින කිහිපයකට මත්තෙන් පරලෝසපත් ඔබ නමින් පරලෝසපත් වන්ට යෙදුණු සදාදරණීය පියතුමන්ට පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වනු ලැබෙත්වා. ඒ පියතුමන්ගේ සංසාර ගමන සුවපත් එකක් බවට පත් වේවා. දුකකණන් දුකින්වත් මිදෙත්වා. සැපතකට පත්වෙත්වා කියන උදාර ප්‍රාර්ථනාවෙන් යුක්තව පෙම්බාදෙනිය අතට අරගෙන ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාව ශබ්ද නගා කියලා පෙන් වඩලා පින් අනුමෝදන් කරනවා.
ගාථාව එකතු වෙලා තමන්ගේ පියතුමන්ගේ රුව සිහිපත් කරගන්න, ගුණ සිහිපත් කරන්න, නම සිහිපත් කරගෙන එතුමාට පෑන් වඩන්න ඉදම් මේ ඥාතිනම් හොතු කියන ගාථාව. යතාවාරි වහා පුරා පරිපූර්ණ සාගරං ඒව මේමෙතෝ දින්නම් පේතානම් උපකප්පති ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බහාන සම්පatti මිනාතේ සමිජ්ජතු. මේ පෞල් වල උදවිය පිළිබඳව කරුණු කිහිපයක් කියන්න ඕනේ. ගුණදාස මහත්මයා ඉන්දික මහත්මයාගේ තාත්තා අපවත් වී වදාළ ලොකු ආමඳුරු පන්සල යම් දවසක පටන් ගත්තද එදා පටන් විහාරස්ථානයේ සිදුවන සියලුම පුදුමහත් කටයුතු වලදී පියතුමන් අතහිත දීලා ක්‍රියා කරන්නට යෙදුණා. වත්මන් විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ සමගත් කුළුපගවල එංගතුව විහාරස්ථානයේ වෙනුවෙන් සියලුම කටයුතු සිදු කරනවා මා සමගත් විහාරස්ථ මහා සංඝරුවන සමගත් බොහොම ලෙන්ගතුව එතුමන් ක්‍රියා කරනවා දන් පහන් දීලා මාස 3කට වතාවක් දන් චීට්ටුව තුල පවතින දාණය නුවරදවා ලබා දෙමින් මේ දරුවන් යහමඟ යැවීම විශේෂයි එතුමන් මහා කැපවීමක් සිදු කරනවා අපේ පියතුමන්. එනිසා එතුමන්ගේ ස්වාමි දියණිය ඉන්දික මහත්මයාගේ මෑණියන් මිය ගිහපු අවස්ථාව තුලත් 7 දවසේ පින්කමට 3 මාසේ පින්කමට අවුරුද්ද පින්කමට මම වැඩම කරලා ඒ කටයුත්ත සිදු කරලා දුන්නේ. එතුමන් බොහොම ලෙන්ගතුයි පන්සලට හාමුදුරුවන්ට අපිට ගමට සියලුම කටයුතු වලදී සහාය සම්බන්ධතාවය දක්වමින් කටයුතු සිදු කරන්නේ. එතුමන් වයෝවෘද්ධව සිටින අවස්ථාව තුළ මේ නිවසට කඩවාගෙන ආවිමින් එතුමාගේ අවසාන කාල සීමාව හොඳින් කටයුතු කරන්න අවශ්‍ය කරන සියලුම ඉඩහසර විවෘත කරලා කළ යුතු යුතුයකම් ටික මනාව ඉටු කරමින් තාත්ත කෙනෙකුට වගේ සලකලා ඒ බිරිඳට කළ යුතු යුතුයකම සේ සලකලා ඉන්දික මහත්මයා ඇතුළු පින්වත් ඇත්තෝ මනෙමින් සිදු කරන්නට යෙදුණා. දුවදරුවෝ හැමෝම පන්සලේ දහම් අධ්‍යාපනය ලැබමින් කටයුතු සිදු කරනවා. පාරේදී තොටේදී දැක්කාම අප සමග බොහොම ලෙන්ගතුව ක්‍රියා කරන්නේ අපේ ආමඳුරෝ කියන හැඟීමෙන් යුක්තව පන්සලට ගියාම අප සම්මුඛ වෙලා සාකච්ඡා කරලා ඉන්නේ. පොයට හැමදාම පන්සල් යන පින්වත් ඇත්තෝ ඒ නිසා රටට වැදගත්, ගමට වැදගත්, ජාතියට දේශයට වැදගත් දරු පරපුරක් අපේ ගුණදාස මහත්මයා බිහි කරලා තියෙනවා. කරුණ ලබනවා තිබෙන්නා වූ සියලු අපලු පද්දව දුර වෙලා තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම පිණිස මේ උතුම් ධර්මදේශනාවෙන් ලැබෙනා වූ ආනිසංසයන් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් හැමදෙනාම ශබ්ද නගල සාධනාවක් පවත්වන්නේ. අම්මා කෙනෙකුගේ ගුණ කියලා නිම කරන්න බෑ. තාත්තා කෙනෙකුගේ ගුණ කියලා නිම කරන්න බෑ. නමුත් ඔබට මේ වෙලාවේ ඔබට වේදනාවක් දැනෙච්ච වෙලාවේ ඒ වේදනාව තුනී වෙනසේ අම්මගේ ගුණ සහ තාත්තගේ ගුණ සාහිත්‍ය කවි කිහිපයක් අපි ශ්‍රවණය කරමු මේ පින්කම අවසන් කිරීමට මැත්තේ. කවි අවසානයේ හැමදෙනාම සාදුනාද පවත්වන්නේ. සෙත් පීතේ ගුණ පවසම් සෙත් පිරිතයි අම්මා මෙත් ගඟුලින් ගැලූ දහම් ආලෝකය නිම්මා මෙත් පුබුදා ලොව සාදහම් රිත්මය මට අම්මා හිත්සනහා පැවිදි වූද ගෙදර බුදුන් අම්මා පෙරදරුවෙක් මව් මාරලා හදවත
මගේ ආදර පුතේ සයුරේ නැව ගිලුණු දිනේ බෝසත් තම අම්මා මතකද කර මත හිඳුවා පීනා ගොඩ දැම්මා ඒ දේ කොට පැතු බෙලෙන් නුඹ මතු බුදු වෙම්මා බෝසත් කෙනෙකුට පළමුව විවරණ දුන්නම්මා යෝගුණසේ පත්තරමු කවි අවසානයේ සාධනාවට පවත්වන්න වැව්තාවුල්ල මොරගානා අලිරෑන මියට හලන ඉගිලෙන වව් ලන්රෑන සුවඳ දැනෙන කිරිකුරහන් මල්යාය සිහිවෙනවා පුතේ මම පැල් රැකීන අභිවාදන සීස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව Susil Devi Piru